අද මම කතා කරනවා මෙන්න මේක ගැන. ජොබ් ඇග්‍රීමන්ට් එක. අපි සිංහල භාෂාවෙන් කිව්වොත් රැකියා ගිවිසුම. SSW වීසා එකකින් ඕනම කැටගරි එකකින් ජපානට එන කෙනෙක්. කියන්නේ ලංකාවේ ඉඳන් ජපානට එන ඕනම ළමයෙක් අනිවාර්යෙන් දැනන් එන දේවල් ටිකක් තියෙනවා. ඔයාලට අනිවාර්යෙන් ජොබ් ඇග්‍රීමන්ට් එකකින් ඔයාලව දැනුවත් කරනවා මේ වගේ වැඩකට එන්නේ මේ වගේ දේවල් කරන්න තියෙන ඇවිල්ලා එන්නේ ඒවා මේ ජොබ් ඇග්‍රීමන්ට් එකේ ලියවිලා තියෙනවා. අද අපි ඒ කියන්නේ සාමාන්‍ය SSW වීසා එකෙන් ජොබ් ඇග්‍රීමන්ට් එක සමානව යන්නේ. අර කරන වැඩ පොඩ්ඩක් එහෙමට මෙහෙට වෙනස් වුණාට සාමාන්‍යයෙන් සමානව තමයි මේ ජොබ් ඇග්‍රීමන්ට් එක යන්නේ. ඒක නිසා මමත් කම්පැනි දෙකක වැඩ කරපු එක්කෙනෙක් කැටගරි දෙකකින් ඒ වගේම කැටගරි දෙකකින් වැඩ කරන එක්කෙනෙක් නිසා අපි අද ජොබ් ඇග්‍රීමන්ට් එක ගැන පොඩ්ඩක් කතා කරමු. ඒක ගැන කතා කරා නම් හොඳයි කියලා මට හිතුණා. මේ වීඩියෝ එක වැදගත් වෙනවා අනිවාර්යයෙන්ම ලංකාවේ ඉඳන් ජපානයට එන්න බලාගෙන ඉන්න ළමයෙක්ට. අපි මුලින්ම බලමු සාමාන්‍ය ජොබ් ඇග්‍රීමන්ට් එක ඉස්සෙල්ලාම මොනවාද තියෙන්නේ කියලා. මුලින්ම මගේ ජොබ් ඇග්‍රීමන්ට් එක මගේ ජොබ් ඇග්‍රීමන්ට් දෙකක් තියෙනවා. කම්පැනි දෙක නිසා මම මේ ඇග්‍රීමන්ට් දෙකෙන්ම දේවල් අරගෙන තමයි ඔයාලට මේ කෙටියෙන් කියන්නේ. අපි මුලින්ම බලමු සාමාන්‍ය ජොබ් ඇග්‍රීමන්ට් එක තියෙන දේවල් මොනවද කියලා. මුලින්ම ඔයාලට සාමාන්‍ය ජොබ් ඇග්‍රීමන්ට් එක තියෙන්නේ ඔයා මෙහෙට එන කම්පැනි එකේ විස්තර. ඔයා අනිවාර්යෙන් SSW වීසා එකකින් ජපානට එනවා නම් ඔයාලා අනිවාර්යෙන් ඔයාලට අයිතියක් තියෙනවා ඔයාලා එන මොකක් හරි එන ඒජන්සියෙන් හරි ඒ කොහෙන් හරි ඔයාලට ඔයාගේ කම්පැනි එකේ ජොබ් ඇග්‍රීමන්ට් එක ඉල්ලන අයිතියක් තියෙනවා. ඔයාලට පුළුවන් ඕනම කම්පැනි එක ජොබ් ඇග්‍රීමන්ට් එකක් අනිවාර්යෙන් ඔයාලට ඉල්ලන්න. මොකද රැකියා ගිවිසුම කියන්නේ ඔයාලට ඉල්ලන්න පුළුවන් දෙයක්. මොකද ඒක සයින් කරලා තමයි ඔයාලා ලංකාවේ ඉඳන් ජපානයට එන්නේ. අපි බලමු ජොබ් ඇග්‍රීමන්ට් එකේ මුලින්ම තියෙන දේවල්. සාමාන්‍යයෙන් මුලින්ම තියෙන්නේ ඔයාලගේ කම්පැනි එක තියෙන කෙනෙක් තියෙන ප්‍රදේශය කොයි පැත්තටද වෙන්න තියෙන්නේ. එතකොට ඒකේ ඇඩ්‍රස්, එතකොට ඒකේ දුරකථන අංක, ඒකේ බොස්ගේ නම, ඒ වගේ දේවල් තමයි කම්පැනි නම, ඒ වගේ දේවල් තමයි මුලින්ම ඔයාගේ ජොබ් ඇග්‍රීමන්ට් එකේ තියෙන්නේ. ඊට පස්සේ දෙවනියට වගේ සාමාන්‍යයෙන් මම කියන්නේ ඔයාලගේ සාමාන්‍යයෙන් මේ දේවල් එක එක තැන්වල තියෙනත් ඉඩ තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙනවා ඔයාලා වැඩ කරන්න ඕන දින ගාන. සාමාන්‍යයෙන් මෙහි SSW වීසා එකකින් ඉන්න ගොඩාක් ළමයිට සමහර අයට නැති වෙන්න පුළුවන්. ගොඩාක් ළමයින්ට සාමාන්‍යයෙන් මාසෙට දවස් 8ක් වගේ නිවාඩු තියෙනවා. දවස් 8ක් නිවාඩු තියෙනවා කියලා කියන්නේ එක එක කම්පැනි වල OT තියෙන ගාන අනුව සමහර කම්පැනි වල OT තියෙනකොට ওই දවස් 8ම නිවාඩු ගන්නේ නැතුව දවස් 4ක් විතරක් නිවාඩු අරගෙන ඉතිරි දවස්වල OT විදිහට අපිට වැඩ කරන්න පුළුවන්. ඔයාලගේ ජොබ් ඇග්‍රීමන්ට් එක අනිවාර්යෙන් තියෙනවා. ඔයා කම්පැනි එකේ වැඩ කරන්න ඕනේ කොච්චර කාලයක්ද කියලා. ඔයාලට නිවාඩු කොච්චරක් තියනවද? ඒ වගේම ඔයාලගේ ඒ කියන්නේ SSW වල තියෙන දෙයක් මේක. මාස 6කින් පස්සේ ඔයාට පඩි සහිත නිවාඩු. පඩියක් සහිත නිවාඩු ඔයාලට අනිවාර්යෙන් කම්පැනි එකෙන් ගන්න පුළුවන්. හැබැයි මාස 6ක් ඒ කම්පැනි සමහර කම්පැනි වල අවුරුද්දකින් පස්සේ සමහර කම්පැනි වලින් මාස 6න් පස්සේ අනිවාර්යෙන් ඒ නිවාඩු ටික හැදෙනවා. ඒ කියන්නේ ඔයාලට නිවාඩු ගන්න පුළුවන්. ඒ දවසේ නිවාඩු අරගෙන එදාට ඔයාලට සැලරි හම්බෙන්න නිවාඩු ගන්න පුළුවන්. අපි නම් ඒ කියන්නේ ගොඩාක් SSW වීසා එකකින් ඉන්න ළමයි කරන්නේ ඒ හම්බෙන නිවාඩු ටික එකතු කරගෙන ඉඳලා ලංකාවට ගිහිල්ලා එන්න නිවාඩු ගන්න එක තමයි ගොඩාක් අය කරන්නේ. මමත් ඒක තමයි කරන්නේ. මමත් දැන් ගිය අවුරුද්දෙත් මම ලංකාවට ගිහිල්ලා එන්න ගියා. මේ අවුරුද්දෙත් මට කම්පැනි එකේ නිවාඩු 21ක් දීලා තිබුණා. අවුරුද්දක් කම්පැනි එකේ වැඩ කරනවට මට අවුරුද්දකට වීසා කියන්නේ අවුරුද්දකට නිවාඩු හම්බෙලා තිබ්බ 21ක්. ඒ 21කටම මම ලංකාවට ගිහිල්ලා එන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔයාලට පුළුවන් ඒ නිවාඩු ටික එකතු කරලා ලංකාවට ගිහිල්ලා එන්න. අනිවාර්යෙන් ඔයාගේ ඇග්‍රීමන්ට් එකේ ලියවිලා තියෙනවා ඔයා කීයේ ඉඳන්ද වැඩ කරන්න ඕන කියලා. ඒ වගේම ඔයාට OT පැය කීයක් හම්බ වෙනවද කියලාත් සමහර ඒ වගේ නම් ලියලා නැහැ. මෙහෙට ආවට පස්සේ ඒක වෙනස් වෙනවා. නැත්තම් සාමාන්‍යයෙන් ඔයාට කොච්චර
OT ප්‍රමාණයක් දෙනවද? එතකොට ඔයාට ඔයයි කම්පැනි OT නැද්ද? ඒ වගේ දේවල් ලියවලා තිනවා. ඔයා උදේ කීයේ ඉඳන්ද වැඩට යන්න ඕන? එතකොට ඔයාට මොන මොන දවස්වලද නිවාඩු හම්බෙන්නේ? ඒ වගේ දේවල් අනිවාර්යෙන් ජොබ් ඇග්‍රීමන්ට් එකේ සඳහන් වෙලා තියෙනවා. මගේ ජොබ් ඇග්‍රීමන්ට් දෙකේම මේ විදිහට සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරමු සැලරි ගැන. සැලරි ගැනත් අනිවාර්යෙන් ඇග්‍රීමන්ට් එක තියෙනම දෙයක්. සැලරි ගැන කියවම ඔයාගේ බේසික් සැලරි එක තියෙනවා. ඒකට එකතු වෙන්නේ මොනවද කියලා තියෙනවා. එතකොට ඒකෙන් කැපෙන්නේ මොනවටද කියලා දෙනවා. අපි දැන් කියමුකෝ ඒකට එකතු වෙනවා මොනවද කියලා බලමුකෝ. සාමාන්‍යයෙන් සමහර කම්පැනිස් වලින් දීමනා දෙනවා. සමහර කම්පැනිස් වලින් OT තියෙනවා. සමහර කම්පැනිස් වලින් දීමනක් නැහැ. සමහර කම්පැනි වලින් OTත් නැහැ. ඒ වගේ දේවල් උත් තියලා තියෙනවා. ඒ වගේම ඒකෙන් කැපෙන දේවල් අපේ සාමාන්‍යයෙන් ජපානයේ කැපෙන දේවල් තියෙනවා. ටැක්ස් එතකොට වතුර බිල්, ලයිට් බිල්, එතකොට අපේ ලින්කින් හොකෙන්ෂෝ ඒ වගේ දේවල් අනිවාර්යෙන් කැපෙනවා. SSW වීසා එකේ නම් අනිත් වීසා එකේනුත් වලිනුත් එහෙම තමයි. SSW වීසා එකෙත් අනිවාර්යෙන්ම කැපෙනවා. ඒක අනිවාර්යෙන් තියෙනවා ලින්කින් එකට කොච්චර ප්‍රමාණයක් කැපෙනවද? එතකොට හොකෙන්ෂෝ වලට කැපෙනවද? එතකොට ඔයා ඉන්න අපාර්ට්මන්ට් වලට කම්පැනි අපාර්ට්මන්ට් දෙනවද? ඔයාලා තනියෙන් අපාර්ට්මන්ට් හොයා ගන්න ඕනද? සාමාන්‍යයෙන් SSW වීසා එකේ නම් තනියෙන් අපාර්ට්මන්ට් හොයා ගන්න දෙන ප්‍රමාණය අඩුයි. කම්පැනි එකෙන්ම අපාර්ට්මන්ට් ඔයාලට හොයලා දෙනවා. දැන් මගේ කම්පැනි දෙකේම මට කම්පැනි එකෙන් අපාර්ට්මන්ට් කී මනිත් ගෙවලා අපාර්ට්මන්ට් හොයලා දුන්නා. දැන් මම තනියෙන් වෙන කොහෙන් හරි අපාර්ට්මන්ට් එකක් හොයාගන්න මම තනියෙන් කී මනි එකක් ගෙවලා අපාර්ට්මන්ට් හොයාගන්න ඕනේ. නැත්තම් කම්පැනියෙන් දෙන අපාර්ට්මන්ට් එකෙම අපිට ඉන්නත් පුළුවන්. ඒ වගේ දේවල් ගැන සඳහන් වෙනවා. ඔයාගේ සැලරි එක, බෝනස් මෙහෙම දෙයක් තියෙනවා. අප කම්පැනි එකේ අපිට OT තිබුණාට අපිට කවදාවත් බෝනස් හම්බෙලා තිබුණේ නැහැ. හැබැයි මම මේ ඉන්න කම්පැනි එකේ මට OT නැහැ. හැබැයි මාස 6න් 6ට මේ කම්පැනි එකේ බෝනස් හම්බ වෙනවා. ඒ වගේම සමහර කම්පැනිස් වල ඒ වගේම සමහර කම්පැනිස් වල අපි ලංකාවට යද්දී ටිකට් පවා දාලා දෙන කම්පැනිස් තියෙනවා. ඒ කියන්නේ ලංකාවට අපි ඇවිදින්න යනවා නම් මොකක් හරි දේවල් වලට යනවා නම් සමහර කම්පැනිස් වලින් ඒ කියන්නේ හොඳ සමහරනේ හැම කම්පැනි එකකින්ම නැහැ. සමහර කම්පැනිස් වලින් ඔයා ලංකාවට යනකොට ටිකට් එක පවා එයාලා දාලා දෙන සමහරක් අය බඩු අරගෙන දෙනවා. ඒ වගේ දේවල් නුත් තියෙනවා. එහෙම දේවල් නැතුවත් නෙමෙයි. සාමාන්‍යයෙන් SSW වීසා එකක් වදින්නේ අවුරුද්දෙන් අවුරුද්දට. ඒ කියන්නේ අපේ වීසා එක අවුරුද්දෙන් අවුරුද්දට රිනිව් වෙනවා. සාමාන්‍යයෙන් 10%කට 20%කට වගේ මමත් දැනට කියන්නේ ජපානයේ අඳුරන අයගෙන් මම SSW වීසා එකකින් ඉන්න අයගේ කතා බහ කරන අයගෙන් ඒ අයගෙනුත් මම දැනට දන්නේ එක්කනටයි අවුරුදු 3කට වීසා එකක් වැදිලා තියෙන එක්කෙනෙක් ඉන්නවා. එයාට විතරයි එහෙම වීසා එක වැදිලා තියෙන්නේ. අනිත් අය ඔක්කොටම අවුරුද්දෙන් අවුරුද්දට තමයි වීසා එක කියන්නේ වීසා එක රිනිව් කරන්න ඕනේ. ඒක කම්පැනි එක විසින් කරන දෙයක්. අවුරුද්දෙන් අවුරුද්දට තමයි අපේ කාඩ් එක අවුරුද්දෙන් අවුරුද්දට අලුත් වෙනවා. සමහර කම්පැනිස් වල ජොබ් ඇග්‍රීමන්ට් එකත් අපි අවුරුද්දෙන් අවුරුද්දට සයින් කරන්න ඕන. ඒ කියන්නේ ඒ කම්පැනි එකනත් අවුරුද්දෙන් අවුරුද්දට ජොබ් ඇග්‍රීමන්ට් එකත් එක කම්පැනි නේ හැම කම්පැනි එකම නැහැ. සමහර කම්පැනි වල අපි අවුරුද්දෙන් අවුරුද්දට ජොබ් ඇග්‍රීමන්ට් එකත් අනිවාර්යෙන් සයින් කරන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ජොබ් ඇග්‍රීමන්ට් එක ඔය වගේ දේවල් තමයි සඳහන් වෙලා තියෙන්නේ. මං හිතනවා ඔයාලට සාමාන්‍ය අවබෝධයක් එන්නේ නැති කියලා. ඔයාලට ජොබ් ඇග්‍රීමන්ට් එක කොහොමද ඒම අහපු අයට සාමාන්‍යයෙන් පොඩි අවබෝධයක් එන්නේ නැති කියලා හිතනවා මේ වීඩියෝ එකෙන්. එහෙනම් අපි මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. මතනේ.